ඉතින් කොහමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඉන්සයිඩ් මූවී YouTube channel එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ පටන් ගත්ත විනාඩියේ ඉඳලම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අති සුපිරිම ගණයේ කොරියන් මූවී එකක්. ඒ තමයි My Wife is a Gangster 3 කියන මූවී එක. ආරාධනා කරනවා ඔයාලා හැමෝටම ෆිල්ම් එකේ කතාව අවසාන විනාඩිය තෙක්ම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරන්න මගහැරුණු කෙනෙක් ඉන්නවා නම් දැන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි කෙලින්ම movie එකේ story එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගත්තම අපිට පෙන්වන්නේ ආයොන් කියන ගෑන් ළමයා. මෙයා තමයි Black Dragon කියන කොරියාවේ ප්‍රධාන මැරකල්ලියක ප්‍රධානියාගේ දුව. මැරකල්ලියක ප්‍රධානියන්ගේ පාටි එකක් තියෙන වෙලාවක එතෙන්ට ඇවිල්ලා හිටපු එක මැරේක් ආයොන් ගැන කියලා එයාගේ තාත්තට විහිළු කරන්න පටන් ගන්නවා. කොහොම හරි ආයොන්ට ඒව ඉවස ගන්න බැරිම තැන මේ කට්ටිය ඉස්සරහා එයාගේ සටන් දක්ෂතා ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. ආයොන්ගේ කඩුහරම දැක්කට පස්සේ ඇවිල්ලා හිටපු හැමෝටම ගොඩක් පුදුමයි. හැබැයි එතන හිටපු එක මිනිහෙක්ට මේක බලාගෙන ඉන්න බැරුව වීදුරුවක් කුඩු කරලා ඒව ආයොන් කඩුහරම ඉදිරිපත් කරන්න දාන්න දානවා. වීදුරුව වලට තුවාල වෙලා ආයොන්ගේ කකුල් වලින් ලේ ගලන්න ගන්නවා. හැබැයි එයා ඉදිරිපත් කිරීම නවත්තන්න නැතුව වේදනාව ඉවසගෙනම දිගටම කඩුහරම කරනවා. මොකද එයාගේ තාත්තට කිසිම අවනම්බුවක් වෙනවට ආයොන් කැමති වුණේ නැහැ. කොහොමද ටික වෙලාවකින් වටේ හිටපු කට්ටිය මේ වැඩේට hina වෙලා ආයොන්ට විහිළු කරන්න ගන්නවා. ඊට පස්සේ මෙයාට ගොඩක් තරහා ගිහිල්ලා බිමට වීදුරු කුඩු දාපු මිනිහාගේ අතට කඩුවෙන් අනිනවා. මේ සිද්ධියත් එක්කම මේ මැරියොත් එක්ක ආපු කට්ටිය ගොඩක් කලබල වෙලා ආයොන්ව අල්ල ගන්න හදනවා. හැබැයි එයාගේ තාත්තා කොහොම හරි හැමෝටම කතා කරලා මේ ප්‍රශ්නේ පාලනය කරනවා. ඉතින් මේ සිද්ධියෙන් ආයොන් නම් සෑහීමකටපත් වෙලා හිටියේ නැහැ. ඒ හින්දා මෙයා ඊළඟ දවසේම අර වීදුරු කුඩු කරපු මැරියව හොයාගෙන ගිහිල්ලා එයාගේ බෙල්ල කපලා දාලා මරලා දානවා. මේ මිනිහා හොංකොං වල තවත් ප්‍රධාන මැරකල්ලියක නායකයෙක්ගේ මල්ලි කෙනෙක්. මල්ලිගේ අවසන් කටයුතු කරන වෙලාවේ මේ මැරකල්ලියේ නායකයා කට්ටියට කතා කරලා කියනවා මේක කරපගෙනාව කොහොම හරි අල්ලගෙන පලිය ගන්න ඕනේ කියලා. කොහොම හරි ආයොන්ගේ තාත්තත් දැනගන්නවා මේ කට්ටිය ආයොන්ව මරන්න හොයනවා කියලා. ඒ හින්දා මෙයා තීරණය කරනවා ආයොන්ව කොරියාවේ ඉන්න බිග් බොස් කියන එයාගේ යාළුවෙක් ළඟට යවන්න. බිග් බොස් කියන්නේත් කොරියාවේ මැරකල්ලියක නායකයෙක්. බිග් බොස් යටතේ වැඩ කරන ගෝලයෙක් තමයි Han Ki-chul කියලා කියන්නේ. බිග් බොස් හිතාගෙන ඉන්නේ Han Ki-ට චීන භාෂාව කතා කරන්න පුළුවන් කියලා. ඒ හින්දා මෙයා ආයොන්ව එයාපෝට් එකෙන් එක්කගෙන එන වැඩේට Han Ki-ව තමයි යවන්නේ. හැබැයි ඇත්තටම Han Ki-ට චීන භාෂාව පොඩ්ඩක්වත් කතා කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ලැජ්ජාවට තමයි එයා ඒක බිග් බොස්ට කිව්වේ නැත්තේ. ඉතින් කොහොම හරි ඊළඟ දවසේ ආයොන්ව එයාපෝට් එකේ ඉඳලා එක්කගෙන එන්න Han Ki තවත් කට්ටියක් එක්ක යනවා. මෙයාලා හිතාගෙන ඉන්නේ නම් පිරිමි කෙනෙක් තමයි එක්කගෙන එන්න තියෙන්නේ කියලා. හැබැයි ගොඩක් ලස්සන ආයොන්ව දැක්කට පස්සේ කට්ටියම ගොඩක් පුදුම වෙනවා මෙයා මැරේක්ගේ දුවක්ද කියලා හිතලා. ඉතින් මේ දෙගොල්ලටම අනිත් භාෂාව කතා කරන්න බැරි හින්දාම විස්තර කතා කරන්න විදියක් තිබෙන්නේ නැහැ. කොහොමවත් කට්ටිය ආයොන්වත් වාහනයට දාගෙන බිග් බොස් ළඟට අරගෙන යනවා. බිග් බොස් ආයොන්ව පිළි අරගෙන එයාට කියනවා හොංකොං වල හිටියා වගේම මෙහෙත් තමන්ගේ රට කියලා හිතාගෙන ඉන්න කියලා. ඒ වගේම එයා කියනවා ආයොන් කොරියාවේ ඉන්නකල් Han Ki ඇතුළු කට්ටිය එයාව හොඳට බලාගනී කියලා. ටික වෙලාවකින් Han Ki මේ කට්ටියත් එක්ක ආයොන්ව ගෙදරට එක්කගෙන යනවා. කොල්ල සෙට් එක මේ වෙලාවේ ආයොන්ට එයාලගේ වැඩ පෙන්වන්න කියලා හිතාගෙන එළියට බහලා සටන් කරනවා. මොකද මේ කවුරුත් තාම දැනගෙන හිටියේ නෑ ආයොන් කියන්නේ ගොඩක් දක්ෂ සටන් ශිල්පිනියක් කියලා. ඉතින් තාමත් මෙයාලට කතා කරන ඒවා තේරෙන්නේ නැති හින්දාම භාෂාව පරිවර්තනය කරන්න කෙල්ලෙක්ව මෙයාලා ගෙදරට එක්කගෙන එනවා. හැබැයි යොන්හි කියන මේ කෙල්ල මෙයාලා ඔක්කොම මැරව කියලා දැනගත්තට පස්සේ නම් ගොඩක් බය වෙනවා. මුලින්ම ආයොන් මේ මැරකල්ලිය අයට තරහ යන දේවල් තමයි කියන්නේ. හැබැයි ඒකෙන් දෙගොල්ල අතර රණ්ඩුවක් ඇති වෙයි කියලා හිතලා යොන්හි ඒවා පරිවර්තනය කරද්දි තරහ යන ඒවා අයින් කරලා තමයි මැරෙන්න කියන්නේ. ඉතින් මෙහෙම ඉද්දි ආයොන් දවසක් Han Ki-ට කියනවා එයාට කියලා වැදගත් වැඩක් කරගන්න ඕනේ කියලා. ඒක තමයි ආයොන්ගේ අතුරුදහන් වුණ අම්මාව හොයාගන්න එක. අම්මා හොංකොං වලින් පැනලා ආවට පස්සේ අන්තිමට කොරියාවේ ඉන්නවා කියලා තමයි ආයොන් දැනගෙන හිටියේ. මේ අතරේ Han Ki-ගේ ගෝලයෝ ටික දවසකට කලින් තවත් මැරකල්ලියක් එක්ක රණ්ඩුවක් ඇති කරගෙන තියෙනවා. මේකට රිටර්න් එක දෙන්න කියලා හිතාගෙන ඊළඟ දවසේ මේ මැරකල්ලිය Han Ki-ව හම්බෙන්න එනවා. මේ වෙලාවේ Han Ki ගෙදර හිටියේ නැහැ. කට්ටිය ආයොන්ව අල්ලගන්න හදපින්ද ආයොන් බංගුවක් තල්ලු කරලා මේ කට්ටියම බිමට වටනවා. ඊට පස්සේ Han Ki-ගේ ගෝලයෝ සෙට් එකත් මෙතෙන්ට ඇවිල්ලා මේ මැරකල්ලිය මිනිස්සුන්ට හොඳටම ගහලා පනලා දානවා. ඉතින් එදාම හවස ආයොන් ඇතුළු කට්ටිය ඩිනර් එකක් ගන්න කියලා හිතාගෙන හොටෙල් එකකට යනවා. ටික වෙලාවකින් බීලා හොඳටම බෙර වෙලා හිටපු Han Ki තවත් කොල්ලෙක් එක්ක බාත්රූම් එකට යනවා. මේ අතර අර කලින් ආපු මැරකල්ලියම මෙයාලට ගහන්න හිතාගෙන මේ හොටෙල් එකට එනවා. මේ සෙට් එක එතන හිටපු Han Ki-ගේ ගෝලයන්ට හොඳටම ගහලා ආයොන්ටයි අර පරිවර්තිකාවටයි හිරිහැර කරන්න පටන් ගන්නවා. හැබැයි ආයොන් නම් ගොඩක් නිර්භීත හින්දාම ඒ හිරිහැර ඉවසගෙන බලාගෙන හිටියේ නැහැ. ආයොන් එයාව අල්ලගන්න හදපු මිනිහෙක්ට ගහලා චොප්ස්ටික් වගේක් කරගෙන අනිත් සෙට් එකේ ඉන්න දාන්න විසි කරනවා. ඊට පස්සේ ආයොන් දන්න සටන් ශිල්ප හැම එකක්ම පාවිච්චි කරලා මේ මැරකල්ලිය මිනිස්සුන්ට හොඳටම ගහනවා. මේ විදිහට එක කෙල්ලෙක් කොල්ල සෙට් එකටම ගහපු හින්දා හොටෙල් එකේ අනිත් අයත් මේක පුදුම වගේ බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ Han Ki-ගේ ගෝලයෙකුත් වොෂ්රූම් එකට දුවගෙන ගිහිල්ලා Han Ki-ට මේ සිද්ධිය ගැන කියනවා. හැබැයි ආයොන් තනියම මැරකල්ලියට ගැහුවා කිව්වට පස්සේ මිනිහා ඒක විශ්වාස කරන්නේ නැහැ. මේ අතර ගුටිකාව මැරකල්ලිය ආපහු ගිහිල්ලා ඒ ගැන එයාලගේ ලොක්කටත් කියනවා. මේ මැරකල්ලියට මේ වෙද්දි ආයොන්වත් අල්ලගෙන බාර දෙන්න කියලා හොංකොං වල මැරකල්ලියක් කොන්ට්‍රැක්ට් එකක් බාර දීලා තිබ්බේ. මේ හින්දාම කෙල්ලව අල්ල ගන්න ඕන කියලා හිතලා
මේ මැරකල්ලිය සාකච්ඡාවකට කියලා ආයොන්ට හම්බ වෙන්න කියලා කියනවා. ආයොන් මේ සිද්ධිය ගැන දන්නේ නැති හින්දාම ඊළඟ දවසේ හන්කීත් එක්ක මැරකල්ලියේ නායකයව හම්බ වෙන්න යනවා. එයාලා ගියාට පස්සේ තමයි දකින්නේ මේ වෙද්දි මේ කට්ටිය හන්කීගේ ගෝලියෝ ටිකත් අල්ලගෙන එතෙන්ට අරගෙන ගිහිල්ලා කියලා. ඉතින් එයාලා කට්ටිය ගුටි කාලා තියනවා දැකලා හන්කීර් නම් ගොඩක් තරහ යනවා. ඒ හින්දා එයා එකපාරටම මැරකල්ලියේ නායකයාට ගහන්න හදනවා. හැබැයි හන්කී කියන්නේ එච්චර සටන් වලට දක්ෂ කෙනෙක් නෙමෙයි. ඒ හින්දාම මැරකල්ලියේ නායකයා මෙයාව එකපාරින්ම වටනවා. හැබැයි හන්කී ඊළඟ පාර නායකයාට ගහන්න හදද්දී ආයොන් මිනිහාගේ අවධානය වෙනස් කරන්න හිතලා පීනට් එකක් කරගෙන මිනිහාට ගහනවා. මිනිහා එකෙන් කලබලුණාට පස්සේ හන්කී මිනිහාගේ මූණට හොඳ පාරක් දෙනවා. කොහොම වුණත් අනිත් මැරුව මේක බලාගෙන හිටියේ නෑ. කට්ටිය හන්කීව වට කරගෙන හොඳටම ගහන්න පටන් ගන්නවා. ආයොන්ව කොහොම හරි ආරක්ෂා කරන්න ඕන හින්දාම හන්කී වැඩේ අතාරින්න නැතුව දිගටම සටන් කරන්න බලනවා. හැබැයි ආයොන්ට මේක බලාගෙන ඉන්න බැරිම තන එකපාරටම හන්කීව පැත්තකට කරලා අර මැරයොන්ට ගහන්න පටන් ගන්නවා. දන්න හැම සටන් ක්‍රමයක්ම පාවිච්චි කරලා ආයොන් තප්පර කිහිපයකින්ම මේ මැරයෝ ටික බිමට වටනවා. මේ වෙලාවේ තමයි හන්කී ආයොන්ගේ දක්ෂතාව හරියටම දකින්නේ. කෙල්ලෙක් ඒ විදියට සටන් කරනවා දැකලා හන්කීටත් ගොඩක් පුදුමයි. ඒ හින්දාම කොල්ලෝ ටික අන්තිමට තේරුම් ගන්නවා ආයොන් කියන්නේ මේ හැමෝටම වඩා දක්ෂ කෙනෙක් කියලා. ඉතින් මැරයෝ සෙට් එක පරාද කරාට පස්සේ මෙයාලා පහු ගෙදරට එනවා. හන්කීගේ ගෝලියෝ සෙට් එක මුලින් නම් ආයොන්ට වැඩ පෙන්නාගෙන හිටියත් ආයොන්ගේ දක්ෂතාව දැක්කට පස්සේ එයාට බය වෙන්න පටන් ගන්නවා. ඉතින් ගෙදර ඇවිල්ලා ආයොන් හන්කී එක්ක මිදුලේ ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් ටිකක් කතා කර කර ඉන්නවා. මේ වෙද්දි මෙයාලට අනිත් කෙනාගේ භාෂාව පොඩ තේරුම් ගන්න පුළුවන් වෙලා තිබ්බේ. කොහොම හරි මේ වෙලාවේ හන්කීගේ හිතේ ආයොන් ගැන කැමැත්තක් වගේ ඇති වෙන්න පටන් ගන්නවා. ආයොනුත් හන්කී එක්ක කතා කරලා මේ වෙලාවේ ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඊළඟ දවස් උදේ කට්ටියම කෑම කන්න හිතාගෙන මේසෙන් වාඩි වෙනවා. ආපු මුල් කාලේද නම් ආයොන් මේ කට්ටියත් එක්ක තරහින් වගේ තමයි හිටියේ. හැබැයි දැන් ටික දවසක් කට්ටියත් එක්ක එකට හිටපු හින්දාම හැමෝම එක්ක සුවදශීලී විදියට මෙයා කතා කරන්න පටන් ගන්නවා. මෙයාලගේ පරිවර්තිකාවත් ඉස්සල්ලාම මෙයාලට බය වුණාත් දැන් ඒ හැම දෙයක්ම නැති වෙලා කට්ටියත් එක්ක විහිළු කරලා උදේ කෑම ගන්නවා. ඉතින් එදාම හන්කී බිග් බොස්ව හම්බ වෙන්න ගියාට පස්සේ දකිනවා එයාලා ගහපුවර මැරකල්ලියේ නායකයා බිග් බොස් ළඟ යටත් වෙලා දන ගහගෙන ඉන්න විදිය. ආරන් ඇතුළු කට්ටිය මේ සෙට් එකට ගහපු හින්දා තමයි මේ විදියට වෙලා තියෙන්නේ. බිග් බොස්ටත් මේ හින්දාම හන්කී ගැන ගොඩක් සතුටුයි. ඒ හින්දා මිනිහා හන්කීව එයාගේ දෙවෙනියා විදියට මේ වෙලාවේ උසස් කරනවා. මේ අතරේ හොංකොං වල මැරකල්ලිය තාමත් ආයොන්ව අල්ලගන්න වැඩේ අතහැරලා තිබ්බේ නැහැ. අනිත් හැමෝටම බැරි වුණ හින්දා මේ මැරකල්ලියේ නායකයා ගොඩක් භයානක මැරයෝ වගේක් කොරියාවට පිටත් කරලා යවනවා ආයොන්ව ඉවරයක් කරන්න කියලා. ඉතින් කොරියාවේ ආයොන්ට හිටපු එකම සතුරු කණ්ඩායමත් පරාජය කරාට පස්සේ කට්ටිය ගොඩක් සතුටු වෙලා විනෝද වෙන ගමන් තමයි ඉන්නේ. හැබැයි දවසක් කට්ටිය කානිවල් එකකට ගිහිල්ලා ඉද්දි ආයොන්ව අල්ලගන්න ආපු සෙට් එක මෙතෙන්ට එනවා. හන්කී මුලින් හිතාගෙන ඉන්නේ මේ කට්ටිය එයාව අල්ලගන්න තමයි ආවේ කියලා. හැබැයි ටික වෙලාවකින් කට්ටියට තේරෙනවා ඇත්තටම ආයොන් තමයි මෙයාලගේ ටාගට් එක. ආයොන් හොංකොං වලදී මැරයෙක්ව මරලා දාලා දෙන හින්දා තමයි මේ කට්ටිය ආයොන් පස්සේ එන්නේ කියලා. මැරකල්ලිය වෙඩි තියන්න ගත්ත හින්දා හන්කී ඇතුළු කට්ටිය මුලින්ම සටන් කරන්න නැතුව එතනින් දුවලා යනවා. මේ වෙලාවේ ආයොන්ගේ අතට උණ්ඩයක් ඇදලා එයාටත් තුවාල වෙනවා. කට්ටිය එක තැනක හැංගිලා මේ සිද්ධිය ගැන බිග් බොස්ටත් දැනුම් දෙනවා. ටික වෙලාවකින් හන්කී ඇතුළු කට්ටිය ආපහු ගෙදරට ගිහිල්ලා මේ මැරකල්ලියට මුහුණ දෙන්න විදියක් ගැන කල්පනා කරනවා. හැබැයි මේ වෙද්දි මේ මැරකල්ලිය මෙයාලා ඉන්න තැනත් හොයාගෙන එතෙන්ට යන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ ආයොන් හන්කී දෙන්න එකටයි අනිත් කට්ටිය වෙනමයි දෙකට බෙදලා එතනින් පැනලා යන්න යනවා. කොහොම හරි හන්කී ආයොන් දෙන්න ගියපු වාහනේ මැරකල්ලිය දැකලා එයාලා පස්සෙන් පන්නනවා. හැබැයි වාසනාවට වගේ මැරයොන්ගේ වාහනේ තවත් වාහනයක හැප්පිලා නතර වුණ හින්දා එයාලා එතනින් පැන ගන්නවා. දෙන්න කෙලින්ම යන්නේ ටිකක් දුර තිබ්බ හන්කීගේ පවුල අය ජීවත් වෙන ගෙදරට. එයාලා හිතුවා මැරකල්ලිය මෙච්චර දුර හොයාගෙන එන එකක් නෑ කියලා. ඉතින් හන්කීගේ දෙමව්පියෝ හිතන්නේ හන්කී ආයොන් දෙන්න යාළු වෙලා තමයි ඉන්නේ කියලා. ඒ හින්දාම ආයොන්ට දෙන්න කියලා මෙයාලගේ පවුලේ මාළකුත් දෙමව්පියෝ දෙන්න හන්කීට දෙනවා. කරදර වලින් බේරිලා දෙන්න එදා රෑමේ ගෙදර නතර වෙන්න තීරණය කරනවා. මේ අතරේ හොංකොං වල ඉන්න ආයොන්ගේ තාත්තයි තවත් කට්ටියක් අතර රහස් මීටින් එකක් තියෙනවා. හැබැයි එකපාරට මෙතන පුපුරලා ගිහිල්ලා ආයොන්ගේ තාත්තට ගොඩක් තුවාල වෙනවා. ඉතින් ඊළඟ දවසේ හන්කී ආයොන් දෙන්න අර බෙදලා ගියපු කට්ටියව හම්බෙන්න එනවා. ආයොන් තාමත් දැනගෙන හිටියේ නෑ එයාගේ තාත්තට වුණ සිද්ධිය ගැන. මෙයා තාත්තගේ ෆෝන් එකට කෝල් කරන්න හදද්දී අර මැරයෝ සෙට් එක දෙන්න එනවා. මැරයෝ හිතන්නත් කලින් ආයොන් උල් දෙකකින් අල්ල මැරයෝ දෙන්නෙක්ව මරලා දානවා. දැන් ඉතින් ඉතුරු වෙලා හිටියේ මැරකල්ලියේ ප්‍රධානම කෙල්ල විතරයි. මේ කෙල්ල ආයොන් වගේම ගොඩක් දක්ෂ සටන් ශිල්පිනියක්. ඒ හින්දාම මේ වෙලාවේ දෙන්නම ගොඩක් දරුණු විදියට සටන් කරනවා. හැබැයි දරුණු සටනකින් පස්සේ අර කෙල්ල පළවෙනි පාරට ආයොන්ව බිමට වටනවා. ඒකෙන් ආයොන්ගේ කලින් දුවාලෙත් පෑරිලා යාගේ වේදනාවත් වැඩි වෙන ගන්නවා. ඊට පස්සේ ආයොන් මේ වෙලාවේ මොලේ පාවිච්චි කරලා එකපාරටම බෙදර ගොඩක් අස්සේ හැංගෙනවා. අනිත් කෙල්ල ආයොන්ව හොයන අතරේ ආයොන් උලකින් මේ කෙල්ලට ඇනලා කොහොම හරි එතනින් පැනලා යනවා. ඉතින් මේ වෙද්දි හන්කීගේ කට්ටිය ආයොන්ගේ අම්මයි ගෙදරත් හොයාගෙන තිබ්බේ. ඊළඟ දවසේම ආයොන් කට්ටියත් එක්ක යනවා අම්මාව බලන්න. හැබැයි ආයොන් එතනට ගියාට පස්සේ දකිනවා අම්මා අලුත් පවුලක් හොයාගෙන ගොඩක් සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ හින්දා මෙයා අම්මට කරදර කරන්න නැතුව එයා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ගොඩක් දුකින් වගේ එතනින් යන්න පිටත් වෙනවා. පස්සේ මෙයා මේකේ අවුලත් එක්කම ආපහු හොංකොං වලට යන්න තීරණය කරනවා. ගෙදර ගියාට පස්සේ තමයි තාත්තට වුණ කරදරේ ගැන මෙයාට ආරංචි වෙන්නේ. තාත්තට මේ වෙද්දි ගොඩක් තුවාල වෙලා ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. තාත්තා දැක්කට පස්සේ ආයොන්ට ගොඩක් දුකයි.
හැබැයි තාත්තා ඒ විදිහට ඉඳලා ටික කාලෙකින් මැරලා යනවා. ටික දවසකින් ආයොන්ට උදව් කරන්න හිතාගෙන හංකීත් කොරියාවේ ඉඳලා හොංකොං වලට එනවා. හංකී ඉස්සල්ලාම එයාගේ ගෙදරින් දුන්න මාළේ ආයොන්ට දුන්නාට පස්සේ ආයොන්ටත් එයාගෙන කැමැත්තක් ඇති වෙලා එයාව කිස් කරනවා. ඉතින් මේ වෙද්දි ආයොන් හිතාගෙන හිටියේ එයාගේ තාත්තව මරලා දාපු අය හොයාගෙන කොහොම හරි පලිය ගන්නවා කියලා. මේ හින්දාම එයා මේ කට්ටිය ගැන තොරතුරු හොයාගෙන හොරෙන්ම මේ මැරකල්ලියේ ඉන්න වෙඩින් එකට යනවා. මැරකණ්ඩායමේ ලොක්කා එතනට එනකල් ඉඳලා ආයොන් මනමාලි වගේ වෙස්සලාගෙන එතනට ඇවිල්ලා අර ලොක්කාව මරන්න හදනවා. හැබැයි මිනිහාගේ වාසනාවට කඩුපාරින් මිනිහාට පොඩි තුවාලයක් විතරයි වෙන්නේ. සිද්ධියෙන් පස්සේ ලොක්කා එතනින් පැනගෙන අනිත් කට්ටිය ආයොන්ව අල්ලගන්න හදනවා. හැබැයි මේ වෙලාවේ හංකී ඇතුළු කට්ටියත් එතනට ඇවිල්ලා අර මැරකල්ලියත් එක්ක සටන් කරනවා. ආයොනුත් එයාගේ කඩුවෙන් එකපාරින්ම මිනිස්සු ගොඩ දෙනෙක්ව ඉවරයක් කරලා දාලා අර ලොක්කා පස්සෙන් පන්නගෙන යනවා. හැබැයි එකපාරටම මැරව සෙට් එකක් ඇවිල්ලා ආයොන්ව වට කරගෙන මරන්න හදනවා. ඒත් ඉතින් ආයොන්ගේ කඩුවෙන් මේ කාටවත් බේරෙන්න පුළුවන් උනේ නැහැ. ආයොන්ව අල්ලගන්නව මැර ලොක්කාගේ හොඳම ගෝලයාත් එකපාරින්ම කඩුවෙන් ඇල්ලලා මෙයා මරලා දානවා. අන්තිමට ආයොන් ලොක්කාගේ පස්සෙන් දුවගෙන යද්දී ලොක්කා බිල්ඩින් එකක් උඩ ඉඳගෙන තුවක්කුවකුත් අරගෙන ආයොන් යනකල් බලාගෙන තමයි ඉන්නේ. මිනිහටත් මේ වෙද්දි ගොඩක් තුවාල වෙලා තිබ්බේ. ආයොන් කඩු දෙකක් අරගෙන මිනිහා ළඟට දුවගෙන යද්දී මිනිහා තුවක්කුවෙන් වෙඩි තියලා ආයොන්ව බිමට වටනවා. මිනිහා ආපහු හිනාවක් එහෙම දාලා ආයොන්ට වෙඩි තියන්න හදද්දී හංකී බයික් එකකින් එතනට ආවිල්ලා මිනිහාගේ අවධානය වෙනස් කරනවා. හැබැයි කොහොම හරි මිනිහා හංකීට වෙඩි තිබ්බට පස්සේ හංකී බිල්ඩින් එකෙන් පහළට වැටෙනවා. ආයොන් මේක අවස්ථාවක් කරගෙන එකපාරටම මිනිහා ළඟට ගිහිල්ලා කඩුවෙන් මිනිහාට ඇනලා මිනිහාවත් බිල්ඩින් එකෙන් පහළට තරළු කරලා මරලා දානවා. ඉතින් හංකී බිල්ඩින් එකෙන් පහළට වැටෙන එකට මෙයාට ගොඩක් දුකයි. හැබැයි මෙයා පහළ බලද්දි තමයි දකින්නේ හංකී වැටෙද්දි කුණු අරගෙන යන වාහනයක් උඩට තමයි වැටලා තියෙන්නේ කියලා. ඒ හින්දා යාට මුකුත්ම වෙලා තිබ්බේ නැහැ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ආයොන් තමයි බ්ලැක් ඩ්‍රැගන් කියන කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙන්නේ. මේ අතරේ හංකීත් එයා ආව වැඩේ ඉවර කරලා දාපු හින්දා ආපහු කොරියාවට යන්න හිතාගෙන එයාපෝට් එකට යන්න පිටත් වෙනවා. කොහොම හරි ආයොන්ගේ තාත්තාගේ හොඳම යාළුවෙක් ආයොන්ට කියනවා තාත්තා එයාගේ අම්මට යන්න දුන්නා වගේ කරන්නේ නැතුව ආයොන් හංගීට ආදරය කරනවා නම් එයාව නතර කරගන්න කියලා. ඊට පස්සේ ආයොන් අන්තිම මොහොතේ ගිහිල්ලා හංගීව නතර කරනවා. එයා හංගීට තර්ජනය කරලා අහනවා එයාව මැරි කරන්න කැමතිද කියලා. ඉතින් හංගීටත් ඒකට විරුද්ධ වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. දෙන්න ආදරෙන් වැළඳ ගන්න විදිහත් එක්ක ෆිල්ම් එකත් ඉවර වෙනවා. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරියම් ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.